චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සුප්පබුද්ධං පබුද්ධන්ති සදා ගෝතම ශාවකා යේසං දිවාච රත්තුච නිච්ඡං බුද්ධගතා සති. හිමිතුනි, අද මාතෘකා කරගත්තේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ ගෞරවයේ වැඩෙන කාචාරත්වය. අද රටට අවශ්‍ය වන්නේ තුනුරුවන්ට ගරු කරන පිරිසක්. බුදු බලයට අවනත වෙන හැමෝම තුනුරුවන්ට ගරුයි. බුද්ධ ගෞරවය දියුණු වෙන හැම හිතකම ලක්ෂණයක්. හැම හිතක්ම රැකෙන්නේ බුදු බලෙන්. තරුණ පෙළද විශේෂයෙන් සරල ලෙස බුදුරජාණන් වහන්සේගේ ධම්ම විලාසී චරිතය අඳුන්වා දෙන්න ඕනේ. බුදු සිරිත අඳුන ගන්නකොට අභ්‍යන්තර ජීවිතය ලස්සන වෙනවා. ඇතුළ හොඳ වෙනකොට පිටත් ලස්සනයි. බුදු ගුණ සිහියේ රැඳි හැමදෙනා සුවසේ නිදනවා, සුවසේ අවදි වෙනවා. ඒ බව බුදුරජාණන් වහන්සේ ඉහත සඳහන් ගාථා ධර්මයෙන් එදා දේශනා කර වදාළා. යම් කෙනෙකුට දහවලත් රැත් නිතර බුදු ගුණ අරමුණු වීමෙන් උපදනා සිහිය ඇත්තේද, දිවා රාත්‍රී දෙකී නිතර බුදු ගුණ සිහි කරන ගෞතම ශ්‍රාවකයෝ හැම කල්හිම බුදු ගුණ සිතින්ගෙන නිදා පුබුදින බැවින් සැපසේ නිදා සැපසේ අවදි වෙන්නාහ යන්නයි ඒ ගාථා ධර්මයෙහි පැහැදිලි තේරුම. ගතේ සුවපත් භාවයයි හිතේ සහනයයි හැම දිනෙකටම ඕන කරන දෙයක්. සැපවත් නින්ද, සුවපත් හිත, සොන්නස්ව අවදි වීම කාටත් අවශ්‍යයි. සැනසෙල්ල නිදන්නයි, සැනසෙල්ල අවදිවන්නයි බුදුරජාණන් වහන්සේ උදව් වෙන බවයි ඒ ගාථා ධර්මයෙන් කියුනේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අරමුණු කොට උපන් අනුස්මෘතිය එනම් අරහං ආදී බුද්ධ ගුණ අරමුණු කොට උපන් අනුස්මෘතියයි බුද්ධ අනුස්සතිය කියලා කියන්නේ. අනුස්සතිය කියන්නේ නැවත නැවත සිහි කිරීම. බුදු ගුණ නැවත සිහි කිරීම බුද්ධානුස්සතියයි. බුදු ගුණ මුළු මහත් ලෝකේ ඒකාන්ත සත්‍ය දෙයක්. බුදු ගුණ බලේ විද්‍යමානයි, මහානුභාව සම්පන්නයි. කෙලලක්ෂයක් සක්වල ආඥා පැතිර පවතින්නේ බුදු ගුණ බලයටයි. බුදු ගුණ බලේ ඉක්මවා යාමට තරම් සමත් කිසිදු බලයක් මුළු තුන් ලෝකෙම නැහැ. බුදු ගුණ
නිතර නිතර මෙනෙහි කරන තැනැත්තාට ලැබෙන බුද්ධාලම්බන ප්‍රීතිය අප්‍රමාණයි. බුද්ධ ගෞරවය, බුද්ධ භක්තිය අසීමිතයි. අනුබුදුරජාණන් වහන්සේ කියලා කතා කරන්නේ පින්වතුනි මහ පුදුම ධර්ම ජීවයකට. බුදුරජාණන් වහන්සේ මහා ගුණ නිධානයක්. ඒ උතුම් ගුණ නිධානි මතු කරන්ත බුද්ධ ගෞරවේ පහළ වෙනවා. ඒ නිසා වඩා බුදු ගුණ මෙනෙහි කරන්ත බුදු ගුණ තුල ජීවත් වෙන්න මහ පුදුම විදිහේ සංසිඳිච්ච ගතියක් හදවතට දැනෙන්නේ. ඒ ආනිසංසදායකයි. බුදු ගුණ මෙනෙහි කරන කෙනෙකුට ලැබෙන ආනිසංස පිණුතුනි බොහොම තිබෙනවා.